කොහොමද යාළුවනේ සති දෙකකින් විතර වීඩියෝ එකක් කරන්න බැරි වුණා මොකද මම ඇත්තටම ට්‍රැවල් කරා සතියක් විතර ඒ නිසා ටිකක් බිසි වුණා ඉතින් මං හිතුවා අද වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න විශේෂයෙන්ම මේක මං කරන්නේ ප්‍රොඩක්ට් රිවිව් එකක් විදිහට හැබැයි ප්‍රොමෝෂන් එකක් නෙමෙයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ sun cream ගැන. ඉතින් අපි අද බලමු මොනවාද මම පාවිච්චි කරන sun cream වර්ග. ඇයි ඔයාලා sun cream එකක් පාවිච්චි කරන්න ඕනේ කරන්නේ? ඒ වගේම විවිධ sun cream වල තියෙන SPF අගයන්, ඒ වගේම ඔයාලා sun cream එකක් පාවිච්චි කරන්න ඕනේ මොන වෙලාවටද සහ කොයි විදිහටද කියන කාරණා ගැන. ඉතින් sun cream එකක් එහෙමත් නැත්නම් අපි කියනවා sunscreen, sunblock කියලා. මේකෙන් කෙරෙන්නේ අහිතකර UV කිරණ සමේ ඇතුළට ගමන් කරලා සම වයසට පත් කිරීම, සමේ බර්න්ස් ඇති කරන එක, ඒ කියන්නේ පිලිසීම් ඇති කරන එක, ඒ වගේම කැන්සර්ස් ඇති කරන එක අවම කරන ආලේපනයක්. ඉතින් මේක ආලේපන වර්ග දෙකක් විදිහට ඔයාලට වෙළඳපොලේ ගන්න තියෙනවා. එකක් තමයි chemical filters සහිත sun cream එහෙම නැත්නම් sunblock. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ගන්න physical filters සහිත sunblock එහෙම නැත්නම් sun cream. ඉතින් අපි බලමු මේ physical and chemical කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. ඉතින් chemical filters සහිත sunblock වලින් වෙන්නේ අපි ඒක apply කරාට පස්සේ ඒක හැමට උරාගෙන ඊට පස්සේ මේ UV කිරණ එනකොට ඒ UV කිරණ සම අභ්‍යන්තරයට ගමන් කරන එක වළක්වලා ඒ UV කිරණ අහිතකර භාවය අඩුවන විදිහට තාප කිරණ බවට පත් කරන එක තමයි chemical filters වලින් වෙන්නේ. ඒ වගේම physical filters වලින් වෙන්නේ සම මතු පිට ආවරණයක් විදිහට ක්‍රියාත්මක වෙලා මේ අහිතකර UV කිරණ නැවත පරාවර්තනය කිරීමක්. එතකොටත් සම අභ්‍යන්තරයේ මේ UV කිරණ ගමන් කරන්නේ නැතුව අපිට ආපසු හරවා යැවීමක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි chemical සහ physical filters සහිත sunscreen ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බලමු SPF අගය කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ හැමට ඇතුළත් වෙන UV කිරණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. UVA සහ UVB කියලා. ඉතින් මේ UVB කියන එකෙන් තමයි හැමේ පිලිසීම එහෙම නැත්නම් sunburns කියන තත්ත්වය ඇති කරන්නේ. ඉතින් UVA කියන ඒ වගේම තමයි හැම වයසට යන එක. ඒ වගේම හැමේ cancers එහෙම නැත්නම් අපි කියනවා පිළිකාමයේ තත්ත්වයන් ඇති කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ගොඩක් හොඳයි broad spectrum කියලා තියෙන sunblock එකක් පාවිච්චි කරන්න පුළුවන් නම්. ඉතින් ගොඩක් වෙලාවට broad spectrum කියලා කියන්නේ UVA සහ UVB කියන වර්ග දෙකම block කරන විදිහේ sunblock. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ගොඩක් හොඳයි. හැබැයි මේ SPF අගය එහෙම නැත්නම් sun protection factor කියන එක තීරණය වෙන්නේ UVB කිරණ මත. ඒ කියන්නේ UVB කියන්නේ හැමේ පිලිසීම නැත්නම් sunburns ඇති කරන කිරණ වර්ග. ඉතින් එතකොට කොයිතාක් දුරකට අපිට මේ UVB කිරණ වළක්වන්න පුළුවන්ද කියන එක තමයි sun protection factor එහෙම නැත්නම් SPF අගය මගින් කියවෙන්නේ. ඉතින් SPF අගය 30ක් වගේ කියලා කියන්නේ UVB කිරණ 97ක් වගේම බ්ලොක් කරනවා කියන එක. SPF 50 කියලා කියන්නේ UVB කිරණ 98ක් ෆිල්ටර් කරලා අයින් කරනවා කියන එක. එතකොට අපිට නිකන් හිතෙනවා SPF 30 සහ SPF 50 කියන එක අතර ලොකු වෙනසක් ඇති කියලා. නමුත් එහෙම ගොඩාක් ලොකු වෙනසක් නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි අපි ප්‍රතිශතයක් වශයෙන් බලද්දී UVB කිරණ අවහිර කිරීම සිදු කරන්නේ. ඉතින් ඊළඟ කාරණය තමයි අපි sun cream එකක් apply කරද්දී අපි ගන්න ඕනේ SPF 30ද SPF 50ද මේ වගේ ප්‍රශ්න අපිට මතුවෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ දුඹුරු හමක්, මෙලනින් අධික හමක්. ඒ වගේම සමහරලාට තව අපිටත් වඩා ඔයාලා දැක්කලා ඇති අප්‍රිකානු ජාතිකයින් වගේ කළු හමක් තියෙන අයගේ තවත් මෙලනින් ප්‍රමාණය වැඩි. ඉතින් අපිට ඒ නිසා ස්වභාවිකව අපේ සමෙන් යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා අපි ගොඩාක්ම අවුවේ පැය ගාණක් ඉන්න නැත්නම් අපිට සාමාන්‍ය අපි දෛනික කටයුතු වලදී එළියේ ගමන් කිරීම විතරයි නම් වෙන්නේ අපිට SPF 30 වගේ එකක් වුණත් ඇත්තටම ප්‍රමාණවත් වෙනවා. නමුත් අපි ක්‍රීඩාවක් කරනවා නම් පැය දෙක තුනක් අවුවේ ඉන්නවා නම් ගොඩාක් වෙලා අවුවට නිරාවරණය වෙනවා නම් ගොඩක් හොඳයි අපිට SPF 40 SPF 50 වගේ අගයකට යන්න පුළුවන් නම්.
ඉතින් ගොඩාක්ම මේ SPF 50න් උඩ වගේ සන්බ්ලොක් වර්ග තියෙන්නේ ඇත්තටම ගොඩක් හැම සුදු. එහෙම නැත්නම් සුදු ජාතිකින් තමයි ඒවා ගොඩක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද යාළගේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩුයිනේ ඇඟේ. ඒ නිසා යාළට ස්වභාවික ආරක්ෂාව අඩුයි. ඒ හින්දා යාළට තමයි ගොඩක්ම මේ ප්‍රොටෙක්ෂන් එක අවශ්‍ය වෙන්නේ. එහෙමයි කියලා අපි ගන්න ඕනේ නෑ නෙමෙයි. අපිත් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක්, සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න ඕනේ. අපි ඊළඟට බලමු අපි මොන අවස්ථාවල් වලදීද සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් අපේ ගොඩාක් අය අතර තියෙන මතයක් තමයි අපි සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න ඕනේ අපි එළියට යනවා නම් විතරයි කියන එක. ඉතින් ඉස්සර මමත් එහෙමයි. මම සාමාන්‍යයෙන් ගෙදර ඇතුලේ ඉන්නකොට SPF ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් එළියට යනකොට තමයි සන් බ්ලොක් එක, සන් ක්‍රීම් එක ගන්නෙ. ඉතින් ඇත්තටම ඒක ප්‍රමාණවත්ද? එහෙම වෙන්නේ නැහැ. මොකද අපිට UVA සහ UVB කිරණ අපේ ගේ ඇතුලේ ඉන්නකොටත් සාමාන්‍ය ආලෝකයේ තියෙන වෙලාවෙදිත් සමට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම අපිට අවට පේන මට්ටමේ ආලෝකයක් තියෙනවා කියන්නේ UVA සහ UVB කිරණ තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා ගෙදර හිටියත් ඔයා ඇත්තටම SPF ක්‍රීම් එකක් ආලේප කරන්න ඕනේ. නමුත් ඔයාට පුළුවන් SPF 30 වගේ අඩු වගේක SPF ක්‍රීම් එකක් ගෙදර ඇතුලේ ඉන්නවා නම් ගන්න. ඒ වගේම එළියට යනවා නම් වගේම ගොඩක් වෙලා ආවෙ ඉන්නවා නම් ඔයාට SPF 40 50 60 දක්වා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ වැඩි SPF වගේක් තියෙන ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයා මේ SPF ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕනේ ඔයා ඒ ආලෝකයට නිරාවරණය වෙන්න අඩුම තරමේ විනාඩි 20කටවත් කලින්. ඒ කියන්නේ ඔයා ගෙදර ඉන්නවා නම් ඔයාට පුළුවන් උදෑසනවා මුණ හේදුවාට පස්සේ ඔයාගේ සාමාන්‍ය මොයිස්චරයිසිං ක්‍රීම් එක ඇප්ලයි කරලා ඒ උඩින් SPF ක්‍රීම් එක ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාගේ මොයිස්චරයිසිං ක්‍රීම් එකේම SPF අන්තර්ගත වෙලා තියෙනවා නම් ඔයාට නැවත සන් බ්ලොක් එකක් ආලේප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා එළියට යනවා නම් ඔයා ඒ එළියට යන්න විනාඩි 20කට කලින් ආපහු SPF ක්‍රීම් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට කොච්චර වෙලාවක්ද මේ ක්‍රීම් එකේ ප්‍රයෝජනය තියෙන්නේ කියන එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි SPF ක්‍රීම් එකක් ගාපුවාම ඒක සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් තමයි අපිට උපරිම ආරක්ෂාව දෙන්නේ. මොකද අපිට දාඩිය දානවා සමහරට වතුර වැස්සකට අහු වුණොත් හේදෙන්න පුළුවන්, වතුරට හේදෙන්න පුළුවන් වෝටර් රෙසිස්ටන්ට් නැත්තම්. ඉතින් ඒ නිසා මේකේ උපරිම ආරක්ෂාව පැයක් වගේ තමයි තියෙන්නේ. ඒ හින්දා අඩුම තරමේ පැය දෙකකට සැරයක්වත් ඔයා අවුවේ දිගටම ඉන්නවා නම් මේ SPF ක්‍රීම් එක නැවත ආලේප කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයා පැය 6ක් ඉන්නවා කියමුකෝ අවුවේ. එහෙමනම් ඔයා පැය දෙකෙන් දෙකට මේ ක්‍රීම් එක ආලේප කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ හැමට ලැබෙන ආරක්ෂාව ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි මේ කොච්චර ප්‍රමාණයක්ද මේක ආලේප කරන්න ඕනේ කියන එකත් ඇත්තරම අපි බලන්න ඕන කාරණයක්. මොකද සමහරව හිතනවා මොයිස්චරයිසිං ක්‍රීම් එකක් වගේ අර අපි සාමාන්‍යයෙන් ඩොට් තියනවනේ නළලේ කම්මුල් දෙපැත්තේ එහෙම ඩොට් වගේ තියලා චුට්ටක් අර ස්ප්‍රෙඩ් කරනවා. ඒ වගේ ප්‍රමාණයක් ඇති වේද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම සන් බ්ලොක් එකක්, සන් ක්‍රීම් එකක් කියන්නේ ටිකක් වැඩිපුර ගන්න ඕන එකක්. අර සාමාන්‍ය මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ගන්නවා වගේ පොඩි ඩොට් ටිකක් තියලා ස්ප්‍රෙඩ් කරා කියලා ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ප්‍රමාණවත් තරම් අරගෙන ගොඩක් මූණේ ඇප්ලයි කරන්න. මූණේ විතරක් නෙවෙයි අත්වලත් ඔයා අවුවට නිරාවරණය වෙලා තියෙන හැම ස්ථානයකම ආලේප කරන්න ඕනේ ලොකු ප්‍රමාණයක්. ඒකලා හොඳට මසාජින් කරන්න පුළුවන් නම් තමයි මේක ගොඩක් හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙන්නේ. විශේෂයෙන් කෙමිකල් ෆිල්ටර්ස් තියෙන එකක් නම්. ෆිසිකල් ෆිල්ටර්ස් තියෙන සන් බ්ලොක් එකක් වුණත් ඔයා වැඩි ප්‍රමාණයක් ආලේප කිරීමත් එක්ක තමයි ඔයාට ඒකේ ප්‍රතිඵල වැඩිපුර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම හදන්නේ ඔයාලට මම දැනට පාවිච්චි කරන සන් බ්ලොක් කීපයක් ඔයාලට පෙන්නන්න. මම මුලින්ම පටන් ගන්නම් මගේ travel size sun cream. මම travel කරද්දී දැන් අපිට සමහර එයාලයින්ස් වලින් අපි check in කරන්න නැතුව carry on bags ගෙනියනවා නම් අපිට ලොකු liquid ප්‍රමාණයක් අරන් යන්න බෑ. ඔයාලා දන්නවා. ඉතින් නිතර travel කරන අය සාමාන්‍යයෙන් 100 ml වගේ තමයි maximum අරන් යන්න පුළුවන්. ඒතකොට ඒ range එකේ අපි තියාගන්න ඕනේ අපේ ඔක්කොම cream, shampoo ගෙනියනවා නම් shampoo, body wash ඒවා මේවා අපි ගෙනියන ඒවත් ඔක්කොගේම එකතුව මිලිලීටර් 100ට අඩු වෙන්න ඕනේ. එහෙම අවස්ථාවල් වල ඔයාලට travel size ඒවා තියාගන්න එක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ මංගාව තියෙනවා මම පාවිච්චි කරන travel size sun block දෙකක්.
මේකක් sun balm කියන එක මේක 30 SPF මේ අනිත් එක Neutrogena එකේ SPF 40 තියෙන moisturizing cream එකක්. ඉතින් මේ දෙකම ඇත්තටම ගොඩාක් හොඳ moisturizing ඒ වගේම ගොඩාක් හොඳ sun protection cream දෙකක්. මේ දෙකම මම පාවිච්චි කරලා දැන් නම් තව චුට්ට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් ඇත්තටම හැමට පුදුම ආරක්ෂාවක් තියෙනවා. ගොඩාක් තද අවුවක උනත් ඉඳලා අපි ගෙදර ඇවිල්ලා මූණ හේදුවාට පස්සේ හැමේ පිලිසීමක් නැතුව හැම අර ගෙදරින් යද්දි තිබුණා වගේම තත්වෙන් තියාගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ sun cream දෙක. මේ දෙක මම use කරලා තියෙන හින්දා travel කරද්දි මම කොහොමවත් අරන් යන්නේ මේ දෙක. ඒ නිසා මම හොඳටම දන්නවා මේ දෙක ගොඩක්ම හොඳ දෙකක්. ඉතින් මං අනිත් දවස්වලට පාවිච්චි කරන ගොඩක් වෙලාවට අවුවේ ඉන්නවා නම් පාවිච්චි කරන තවත් sun cream එකක් තමයි මේක. මේක Garnier Ombril කියන Ombril Sport Endurance කියන sun cream එක. මේකේ SPF 60 තියෙනවා. ඉතින් මේක ඊටාම හොඳ sun cream එකක්. මම මේ ලොකු ප්‍රමාණයකම අරන් තියෙන්නේ මොකද ගොඩක් අරගෙන අත්වල කකුල් වල ගා ගන්න පුළුවන් හින්දා අවුවට යනවා නම් මේක ඇත්තටම හොඳයි. හැම පිච්චෙන එක ගොඩාක් දුරට අඩු කරගන්න මට පුළුවන් වුණා මේ Garnier sun cream එක පාවිච්චි කිරීම නිසා. ඉතින් මේකත් ඉතාම හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක මට රෙකමන්ඩ් කරෙත් යාළුවෙක්මයි. එයාත් පාවිච්චි කරලා එයා ගණනාවක් පාවිච්චි කරලා හොඳයි කියලා රෙකමන්ඩ් කරපු නිසා මම ඒක ගත්තේ. ඒක ඇත්තටම හොඳ එකක්. ඉතින් ඒ වගේම ඒක දැන් ඉවර වෙන්න ළඟ නිසා මම අලුතෙන් එකක් ගත්තා. මම ගොඩක් වෙලාවට ක්‍රීම් වර්ග ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔන්ලයින් යාළගේ රිවිව්ස් බලලා තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් 4.5 වලට වගේ වැඩිපුර රිවිව්ස් තියෙනවා නම් මම ගොඩක් වෙලාවට ඒවා බලලා තමයි ගන්නෙ. ඉතින් මම මේ ළඟදි ගත්ත මෙන්න මේ banana boat කියන එකේ මේක ඇත්තටම kids මේ sun protection එකක්. මේක 50 SPF තියෙන එකක්. ඉතින් මම මේ kids එක ගන්න මූලික හේතුව උනේ මේ kids ලගේ ඒවා ගොඩාක් අර sensitive skin එකට හොඳයි. මගේ skin එකක් sensitive skin එකක් හින්දා මම මේක ගත්තා. ඒ වගේම තමයි අර ඇස් වලට හිම ගියාම අර කඳුළු වෙන්නේ දන්නේ නැති විදිහටනේ kids ඒවා හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් හිතලා බලලා තමයි මම මේක ගත්තේ. ඒ වගේම මේක water resistant. මේක අපිට ඇත්තටම pool එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ බලාපොරොත්තුෙන් තමයි මම මේක ගත්තේ. ඒ වගේම තමයි මම ගන්නකොට මේ වගේ ලොකු ඒවා අනිවාර්යෙන් මම ගන්නේ බොඩි එකට, අත්වලට, කකුල් වලට. මොකද ගොඩක් ලොකු ප්‍රමාණ වලින් අරගෙන ගා ගන්න ඕනේ හින්දා. ඉතින් මේක kids උනාට ඇත්තටම මේකේ පිටිපස්සේ බලපුවාම directions කොහොමද use කරන්න කියලා ඒකේ තියෙනවා adults and children over 6 months of age කියලා. ඒ කියන්නේ මේක adults ලටත් පාවිච්චි කරන්න ඇත්තටම පුළුවන්. මේක මේ pediatrician tested කියලා ගහලා තියෙනවා. ඒ නිසා ළමයින්ට ගොඩක් හොඳයි. adults ලටත් හොඳයි. මොකද මේ වගේ ගොඩක් වෙලාවට අනිත් sun cream වල ගොඩක් වෙලාවට අන්තර්ගත වෙනවනේ sweat resistant එහෙම නැත්නම් දාඩිය දාන එක වළක්වන ආකාරයේ chemicals වර්ග. අර ඒ වගේ දේවල් අන්තර්ගත වෙන්නේ නැතුව සංවේදී සමකට සුදුසු වෙන විදිහට වැඩි chemical භාවිතයක් නැතුව හදලා තියෙන හින්දා මම මේ කිට්ස් එක ගත්තා. ඉතින් ඒකත් ඇත්තටම මම තාම පාවිච්චි කරන්න පටන් ගන්න ඉච්චර දවසක් නෑ. ඒ නිසා ලොකු රිසල්ට් එකක් කියන්න බෑ. නමුත් මේකේ රිවිව්ස් ගොඩක් හොඳයි. ඊට අමතරව මම පාවිච්චි කරනවා මේ අර මේ දවස්වල ගොඩක්ම famous viral මේ La Roche-Posay කියන බ්‍රෑන්ඩ් එකේ sun cream එකකුත්. මේක sun lotion එකක් ඇත්තටම. මේකත් 50 SPF තියෙනවා. ඉතින් මේක මම ගත්තේ හැමෝම ගොඩක් අය හොඳයි කියලා තියෙන නිසා සහ රිවිව්ස් තියෙන නිසා මම මේකේ ලෝෂන් එක ගත්තේ ඇත්තටම මොකද ක්‍රීම් එක ටිකක් තික්කුණොත් එහෙම අර මූණේ ඔයිලි ගතිය ඇවිල්ලා මේ මූණ අවුල් වෙනවා ටිකක් වෙලා යනකොට. ඒ නිසා තමයි මම ලෝෂන් එක ගත්තේ. හැබැයි මට තේරිච්ච විදිහට මේ ලෝෂන් එකෙත් පොඩි ඔයිලි ගතියක් තියෙනවා. ලයිට් වේට්. මේ මූණේ ගෑවට පස්සේ වුණාට ඔයිලි ගතියක් එනවා. ඉතින් ඒ නිසා මම තාම හිතනවා දැන් මේකේ ක්‍රීම් එකත් මම try කරලා බලන්න ඕන කියලා හිතුවා. ඒ වුණාට මම දැක්ක ක්‍රීම් එකේ නම් රිවිව්ස් වල තිබුණා ගොඩක් ඔයිලි වෙන්න බලනවා කියලා. ක්‍රීම් එකේ වර්ග දෙකක් තියෙනවා. ඔයිලි ස්කින් සහ
normal skin. එහෙම වුණොත් මම cream එකක් තරම් try කරලා බලනවා කියලා හිතුවා. කොහොම හරි ඒකේ මේක ටිකක් මිල වැඩි නිසා මම ඇත්තට මූණට බෙල්ලට විතරයි මේක ගෑවේ. දැන් ඒ වුණාට මට ඒක ආපහු ඒකත් බොඩි එකට ගන්න වෙලා තියෙනවා. මේ මූණට තව අලුත් එකක් ගන්න වෙනවා. ඉතින් ඔය දේවල් ටික තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මට තියෙන සාමාන්‍ය තලලු සමක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මට ස්වභාවිකව ආරක්ෂාවක් තියෙනවා. ඊට අමතරව මම තවදුරටත් ආරක්ෂාව වැඩි කරගන්න මේ හොඳ sun protection cream පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා ඒවා පාවිච්චි කරනකොට මම අර කලින් කිව්වා වගේ අනිවාර්යෙන් online ගිහිල්ලා Trustpilot වගේ හොඳ site එකකින් බලන්න එයාලගේ online reviews කොහොමද කියලා. මොකද සමහර ලාවට එයාලගේ ඔරිජිනල් වෙබ්සයිට් වල වුණත් එයාලා ප්‍රොමෝෂන් වලට දීලා දාගත්ත රිවිව්ස් තියෙන්න පුළුවන්. ඒ නිසා Trustpilot වගේ ගියාම ඔයාලට ඇත්තම රිවිව්ස් බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් වල. ඒ වගේ බලලා ගන්න ප්‍රොඩක්ට්. ඉතින් එහෙම බලලා ගත්තත් සමහර වෙලාවට ඉතින් එක්කෙනාගේ හැම අණුව ඒ වගේ බලපෑම විවිධ ආකාරයි. ඉතින් අපි හැමෝටම එක විදිහට ඒක බලපාන්නේ නැහැ. නමුත් ඉතින් මේ වගේ අත්හදා බලලා තමයි ඇත්තටම අපිට හොඳ ප්‍රොඩක්ට් එක තෝරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට දැනට තියෙන අදහස අනුව මම මේ තියෙන ඒවාගෙන් වැඩියෙන්ම කැමති මම අර කලින් පෙන්නපු මගේ travel size sunbalm සහ Neutrogena මේ දෙක තමයි මම වැඩියෙන්ම කැමති. මූණට ආලේප කරන්න. ඉතින් ඇඟට ආලේප කරන්න මම වැඩියෙන්ම කැමති මේ Garnier Ombre කියන මේක. ඉතින් ඒ තුන තමයි ඇත්තටම මට හම්බෙච්ච හොඳම sun cream ටික. ඉතින් La Roche-Posay ගොඩක් අය කැමති එකක් වුණාට මට ඒක එච්චරම හරි ගියේ නෑ. සමහරවිට මම lotion එක පාවිච්චි කරපු නිසාද දන්නේ නෑ. ඒ නිසා මම cream එකත් පාවිච්චි කරලා බලන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා පාවිච්චි කරන sunblock එක මොකද්ද? පුළුවන් නම් කැමති නම් ඔයාලට හොඳ ප්‍රතිඵල තියෙනවා නම් brand name එකත් එක්ක දාගෙන යන්න. මොකද මගේ දැන් travel size දෙකම ඉවර වෙලා තියෙනවා. ඒ වගේම La Roche එකත් මට එච්චරම සෙට් වුණේ නැහැ. ඔයිල් ගතිය වැඩි වෙන හින්දා මේ හින්දා මම අලුත් එකක් ගන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතෙන ප්‍රොඩක්ට් එකක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මටත් පුළුවන් ඒක අත්හදා බලන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. මට වෙලාව තියෙන විදිහට මම ඒවට උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් යාළුවනේ අදට මම යනවා. අපි ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you. Bye.